ඔන්න මම අද ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ මගේ ඉස්කෝලේ ජීවිතයේ අවසාන මිනිත්තු කීපය. ඉතින් මම ඔයාලා එක්ක ෂෙයා කරගන්න සහ මගේ මතකේ රැඳෙන්න ඕන හින්දා ඉස්කෝලේ වීඩියෝස් කීපයකුයි එදා දවසේ මම කරපු පොඩි වැඩ කීපයකුයි වීඩියෝ කරගත්තා. මේ ජනවාරි 19 වෙනිදා එදා අපිට තිබ්බේ ඉංග්‍රීසි විභාගේ. ඉතින් මම උදේම නැගිටලා මේ විදියට ඉංග්‍රීසි නෝට් ටික බලාගත්ත පිළිවෙලට හදාගෙන විභාගෙන් තමයි ඉතින් ඉස්කෝලේ ජීවිතෙත් කෙලවර උනේ. ඉස්කෝලේ ජීවිතයේ අවසාන දවස වෙලාවකට දුකක්, වෙලාවකට හරි සතුටුයි, වෙලාවකට ආඩම්බරයක් දැනෙනවා. ඒ වගේ හැඟීම් ගොඩාක් මුසු වෙච්ච දවසක් තමයි ඒ දවස. ඉස්කෝලේ කියන්නෙම ගොඩාක් දේවල් ලයිෆ් එකේ අපිට උගන්වපු ලස්සන තැනක්. ඇත්තටම ඒක ඉස්කෝලේ කියන්නේ ජීවිතේට සමාන කරොත් ඒ තමයි අපේ දෙවෙනි අම්මා. අපිට හැමදේම ඉගැන්නුවේ හැම කෙනෙක්ගෙම ගොඩාක් පාඩම් ඉගෙන ගත්ත අපි මේ අවුරුදු 13 ඇතුළතම. චූටි කාලේ ඉඳන්ම අම්මගෙන් වෙන් වුණාට පස්සේ හැම දෙයක්ම ඒ ඉගැන්නුනේ ඒ ඉස්කෝලේ ඒ තියෙන පද්ධතිය හරහානේ. ගුරුවරු, විදුහල්පතිවරු, නැත්නම් අපේ යාළුවෝ. ඉතින් ඒකමයි මම කිව්වේ මේ ඉස්කෝලේ ජීවිතයේ අවසාන දවස කියන්නේ දුක, සතුට සහ පොඩි ආඩම්බරයකුත් මික්ස් වෙච්ච ලස්සන දවසක් කියලා. ජීවිතයේ මේ අවුරුදු 13ක කාලය ඇතුළත අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා කිව්වනේ. ඉතින් ඒ ඉගෙන ගත්ත කාලය තුල අගහිඟකම්, දුක හිතෙන අවස්ථා ගොඩ ආවා. ඉතින් ඒ වගේ අවස්ථාවල සමහර යාළුකම් මාර විදියට සහනයක් වුණා. අදටත් එහෙමයි. අනාගතයේදීත් එහෙමම වෙයි. යාළුකම් ගැන කතා කරද්දී මට හිටිය හොඳම යාළුවෝ 3 දෙනෙක්. අනිත් අයත් යාළුවෝ තමයි. ඒ වුණත් ස්පෙෂලි යාළුවෝ අපිට ඉන්නවනේ. ඉතින් මං හිතුවා ඒ ස්පෙෂලි යාළුවෝ 3 දෙනාට චූටි ගිෆ්ට් උනක් දෙන්න ඕනේ කියලා. මම මතක් වෙන්න මේ අවසාන දවස මතක් වෙන්න චූටි ගිෆ්ට් 3ක් දෙන්න ඕනේ කියලා මං හිතා ගත්තා. ඉතින් මං ඒ වැඩේට පොඩ්ඩක් අවධානය යොමු කරා. ඔය අතරතුර මහලක වෙලාවක් ගියේ නැහැ. මං ගාව තිබ්බ චූටි දේවල් ටිකක් තමයි යාළුවට මං දුන්නේ. මට ඒක හින්දාම කාලේ මදි වුණා එදා දවසේ මම කරපු ගොඩාක් දේවල් ෂූට් කරගන්න. නැත්නම් මම වෙනදට මම ඊට කලින් දවසේ හිතන් හිටියා මම මේවා වීඩියෝස් කරගන්නවා, මේවා ඔයාලට පෙන්නනවා කියලා. හැබැයි මට ඒ දේවල් මිස් වුණා. මොකද මට 8:00 වෙනිදා විභාගේ පටන් ගන්න හින්දා. හරි, කමන්නේ. අපි දැන් මේ වීඩියෝ කරගත්ත ටික බලමුකෝ. ඒ ඇස්සේ මම අපේ අම්මා එක්කත් මොනවදෝ කියනවා. හරි, දැන් අපි යමු ඊළඟ කොටසට. මං කිව්වනේ ඔයාලට මට වෙලාව මදි වුණා කියලා. ඉතින් මට වීඩියෝ කරනවා කියලා මතක් වුණෙත් ඔන්න ඔය වෙලාවේ තමයි. ඉතින් මං ඒ වෙලේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගත්තා. ඔය ඇඳුම ඇඳගෙන ඉස්කෝලේ යන අවසාන දවස කොහොමනම් අමතක කරන්නද? ඉතින් මම මේ විදිහට ඉස්කෝලේ ඇතුළට ආවා. මගේ ඉස්කෝලේ නම තමයි නිවන්තක චේතිය ජාතික පාසල. ඒක ළඟදී තමයි ජාතික පාසලක් කරේ. ඉස්කෝලේට මම ආපු දවසට වඩා, ඒ කියන්නේ 6 වසරෙන් තමයි මම ඉස්කෝලේට ආවේ. ඉතින් ඒ ආපු දවසට වඩා ගොඩාක් ඉස්කෝලේ දියුණු වුණා. ගොඩාක්ම කොවිඩ් කාලයක් ආවා. සහරාන් බෝම්බ ගැහුවා. අනේ කාල සීමාව තුළ තමයි අපේ ඉස්කෝලේ අවසාන දවස් ටික ගෙවුනේ. ඉතින් ගොඩාක්ම අවසාන කාලය ඇතුළත අපිට ඉස්කෝලේ මිස් වුණා. ඒත් කරන්න දෙයක් නැහැ. අපිට පුළුවන් විදියට ඉස්කෝලේ ගමනට සමු දුන්නා. ඔන්න මෙතනින් පස්සේ මම මගේ කචේ නවත්තනවා. ඔයාලා බලන්න අපේ ඉස්කෝලේ ලස්සන. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න.